ගමන් වයින් කරලා වගේ චූටි දුවනවා. අපි මේ හදන්නේ පොඩක් shopping කරන්න යන්න කියලා. ගෙදරට ඕන පොඩි පොඩි බඩු ටිකක් තියෙනවා මගේ හිතේ මට ගන්න ආසාවෙන් ඉන්න. ඉතින් ඒ ටික ගන්න යන මෙන්න මේ මැනිකිට මම ඇඳුමක් ඇඳුවා මේ බලන්නකෝ. මේක දැන් එයාට හිරයි. මේක වෙන කාට හරි දෙමුද? අපේ මැනිකිට ඉතින් දැන් ඇඳුමක් හිර වුණොත් කාට හරි දෙමු තමයි. එයාට දැන් ඒක පුරුදු වෙලා. අපි මේ ආවේ අද මේ තිලක් මයිකට. මට මතක විදිහට අපි තිලක් මයිකට කලින් ගිහිල්ලා තියෙනවා. ඒ වුණාට මේ දැන් චුට්ටක් තිලක් මයික ගැන පොඩ්ඩක් කතා වෙනවා. ඉතින් මටත් හිතුණා චුට්ටක් ගිහින් බලන්න ඕනේ කියලා. මං හොයන බඩුත් ඒක ඇති කියලා මට හිතුණා. ඉතින් අපි මේ ආවේ වත්තලෙකට මහභාගේ තියෙන තිලක් මයිකට. මං හිතන්නේ ඒක තව ලොකු එකක් දාලා තියෙනවා බ්‍රාන්ච් එකක් මේ මීගමුවෙත්. ඉතින් අපි අපිට ළඟින් තියෙන නිසා අපි මහභාගේ තිලක් මයිකට තමයි ආවේ. මම මේ වැඩිපුර වෙලාවක් මෙතන හිටියේ මේ මැනිකී පපයි දෙන්න. ඉතින් මෙතන තමයි හිටියේ. මොකද අපේ මැනිකිට බලන්න දේවල් ගොඩාක් ඉතින් මෙතන. බබාලගේ සෙල්ලම් බඩු එතකොට නිව්බෝර්න් බබාලට ඕන කරන දේවල් ඒ ඕනම දෙයක් මෙතනින් ගන්න පුළුවන්. මෙන්න මේ පල්ලෙහා ෆ්ලෝ එකේ තමයි කිචන් එකට ඕන කරන දේවල්. එතකොට ගෙදර ඩෙකරේෂන් වලට ඕන කරන දේවල්, ආටිෆිෂල් ෆ්ලවර්ස්, එතකොට ප්ලේට්ස්, කිචන් එකට ඕන කරන හැමදේම. එතකොට තව ස්ටෝරේජ් කරන්න අපිට ගෙදරට බඩු බබාලගේ දේවල්, ඇඳුම් හැමදේම ඒවත් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා මෙතන. මමත් ආසාවෙන්ම හොය හිටපු දෙයක් මේකවත් ඇති කියලා හිතලා තමයි මම විශේෂයෙන්ම ගියේ මේකට. හැබැයි කිව්වා වගේම මුලින්ම අපි පාකින් එකකින් ඇතුළට ආවට පස්සේ මුලින්ම දැක්කේ ඒ මං හොය හිටපු දේ තමයි. ඉතින් මම ගත්තේ මොනවාද කියලා ගෙදර ගිහිල්ලා පෙන්නන්නම්. ඇත්තටම කියන්න ඕනේ මේ ෂොප් එකේ නම් හැමදේම හරිම සාධාරණ මුදලකට ගන්න පුළුවන් රීසනබල් ප්‍රයිසස් වලට තමයි හැමදේම තියෙන්නේ. නිකන් බැලුවාම හිතෙනවා ගොඩක් ගණන් ඇති කියලා. එහෙම නැහැ. හැමදේම හරිම සාධාරණ මුදලකට ගන්න පුළුවන්. බබාලගේ සෙල්ලම් බඩු, එතකොට ඇඳුම්, ඒ හැමදේමත් මෙතන තියෙනවා. හොඳ කලෙක්ෂන් එකක් තියෙනවා. ඇත්තටම ගියාම මොනවාද ගන්න කියලා හිතාගන්න බෑ. ඒ තරම් ලොකු කලෙක්ෂන් එකක් තියෙන හැම දෙයකින්ම. ඉතින් ගොඩාක් වෙලාව යනවා තේරෙන්නෙත් නෑ. ඉතින් හැමදාම දකින්න දේවල් අර එකම දේවල් වලට වඩා වෙනස් දේවල් හොඳ කලෙක්ෂන් එකකින් තෝරගන්න පුළුවන් මේකට ආවොත්. ඉතින් මෙන්න ගෙදර ආවට පස්සේ මට හිතුණා ආපු ගමම්ම අපි ගත්තේ මොනවාද කියලා පෙන්වන්න ඕනි කියලා. ඇත්තටම මේ ඇඳුම් පැත්තට නම් ගියේම නැහැ. මොකද වෙලාව මදි. මේ ටිකටත් සෑහෙන වෙලාවක් ගියා. මේ ඉතින් අතට අහුවෙන හැටියට තමයි පෙන්වන්නේ. මෙන්න මේ ක්ලිප්ස් ටිකක් ගත්තා. මේ අපේ මැනිකිට තමයි මේ ටික ගත්තේ. එයා ගැඳුම් වලට තමයි විශේෂයෙන්ම මේක ගත්තේ. එකම මෙන්න මේ මග් එක ගත්තා. මේ මටයි මගේ මහත්තයාටයි දෙන්නටම එකම මග් එකෙන් කලර්ස් දෙකකින් අපි දෙකක් ගත්තා. මේ තියෙන්නේ මට ගත්ත එක. ඊට පස්සේ මම මේ ග්ලාස් කන්ටේනර් එක ගත්තා. මෙන්න මේ වගේ පොඩි සයිස් එකේ එකක් තමයි මම හොය හිටියේ. මොකද මේ අපි කොහේ හරි ගමනක් හරි යනකොට මැනිකිගේ කැම දාගෙන යන්න පුළුවන්. ඒත් එකම ෆ්‍රිජ් එකටත් හොඳයි මේක. මොන හරි හදපු දෙයක් දාන්න පුළුවන්. ඒ නිසා මම ඒක ගත්තා. මම මේක ගලවලා පෙන්නන්නම්. මෙන්න මේ වගේ ඒකේ ලිඩ් එක තියෙන්නේ මෙන්න මේ වගේ ක්ලිප්ස් හතරකින්. ඉතින් ඒක හොඳයි. ඒක චූටි. ඒ වුණාට මේ ඒක මට ඇති. මම මැනිකිගේ වැඩවලට තමයි ඒක ගත්තේ. ඒක මට මතක විදිහට 500 ගණක් වගේ තමයි උනේ. මෙන්න මේක තමයි මං හොයම හිටපු දේ. මෙන්න මේ ඔලිව් ට්‍රී එක. මේකේ සයිසස් දෙකකින් තිබ්බා. ඒකේ ලොකු සයිස් එකකුත් තිබ්බලු. ඒ වුණාට ඒක නම් මම දැක්කේ නැහැ. මට ඒක ඕනේ නැහැ. මං ආස උනේ මෙන්න මේ සයිස් එකට. මෙන්න මේ ඔලිව් ට්‍රී එක මම දැන් සෑහෙන කාලයක් තිස්සේ හොයනවා. ඉතින් ඒක ගත්තා. ඒ වගේම මෙන්න මේ
පොට්ස් දෙකම මේක දාලා තියෙන මේ කළු පාට පොට් එකයි මේ එළියෙන් තියෙන මේ ලණු වලින් වගේ කරලා තියෙන එකයි ඒ දෙකමත් මම ගත්තා. මේක මම මේ විදිහට නෙවෙයි මේ තියන්නේ. මම මේ දැන් නිකන් තියලා තිබ්බේ දෙකම එකට දාලා. මෙන්න මේ ඔලිව් ට්‍රී එක තමයි මම හොයම හිටියේ. මේකට නම් මාර මාසයි. ඒක හරිම නැචරල්. ඇත්තටම කිව්වොත් මේ ඒකේ තියෙන මේ ආටිෆිෂල් ෆ්ලවර්ස් උත් ආටිෆිෂල් කියලා කියන්න බෑ. ඒවා හොඳ ඇත්තටම නැචරල් වගේ තියෙනවා. ඒ ඔලිව් ට්‍රී එක 4000 ගණක් තමයි උනේ. ඒ පොට්ස් දෙකෙනුත් කළු පාට එක 600ක් විතර වුණා මට මතක විදිහට. එළියෙන් තිබ්බ ලණු වලින් කරපු එක 900 ගණක් උනේ. ඊට පස්සේ මෙන්න මේ කැප් එක ගත්ත අපේ මැනිකිට මම හොය හිටියට හැට් එකක් ගන්න. ඒ වුණාට මෙන්න මේ කැප් එක තමයි හම්බුනේ. ඉතින් මං ඒ හම්බෙච්ච වෙලාවේ කැප් එකකුත් එයාට ගත්තා. ඒත් එක්කම මෙන්න මේ පෑන්ට් එක ගත්ත අපේ මැනිකිට. මේක නම් මේ අහම්බෙන් යන ගමන් දැකලා ටක් ගාලා සයිස් එක බලලා අතට ගත්තා මෙන්න මේ පෑන්ට් එක. මොකද එයාට මෙන්න මේ වගේ දිග පෑන්ට්ස් ඕනි. එයා ටිකක් දැන් දුවනවා කරනවා. ඉතින් යනකොට එහිමිහි කුණු දූවිලි ගෑවෙනවා. ඒ නිසා මම ටිකක් දිගට තමයි යාට අඳගෙන යන්නේ. මේ පෑන්ට් එකත් හරිම ෂෝක්. දැන් මේක මේ දැන් ඇඳලා තියෙන අපේ මැනිකි. ඒක හරිම ෂෝක්. ඉතින් හරි ලස්සනට තිබ්බා. ඇඳුම් පැත්තට නම් වැඩිය ගියේ නැහැ. මේ කැප් එක ගන්න ගිය ගමන් දැකලා තමයි මේ පෑන්ට් එකත් ගත්තේ. හැබැයි ඇඳුනොත් ලස්සන ඒවා තිබුණා. මෙන්න මේ මයික්‍රෝෆයිබර් ක්ලෝත්ස් නම් මගේ මහත්තයා තමයි කොහෙන් හරි අරගෙන ආවේ දැකලා මේ ඕන වෙයි කියලා. ඒක නම් එච්චර ලොකු ගාණක් නෑ. 300 ගාණක් හරි 400 ගාණක් හරි තමයි උනේ. මෙන්න මේ බාත් ටවල් එක ගත්ත මගේ මහත්තයා එයාට ඕනි කියලා. මේ එකත් හොඳයි. ඒකත් හොඳට පිහදෙමනවා කියලා කිව්වා. මෙන්න මේක අපි ගත්ත gift එකක් දෙන්න කෙනෙක්ට. මේ ඒකත් හරිම ලස්සනයි. ඉතින් එතන තියෙන මොනවාද ගන්න කියලා හිතා ගන්න බෑ. ඔක්කොම ලස්සනයි තියෙන ඒවා. අපි ඒකෙන් මෙන්න මේ ලොකු පොට් එකක දාලා තියෙන ආටිෆිෂල් ප්ලාන්ට් එක ගත්තා. ඒකත් ඉතින් හරි ලස්සනයි. ඊට පස්සේ අපි මෙන්න මේ ප්ලාන්ට් එක ගත්තා. මේ අපේ බුදු පිළිම වහන්සේ ළඟින් තියන්න. මේ ඒක ෂූටි ෆ්ලවර් එකකුත් තව තියෙනවා. මට මේක නිකන් අනේ මන්ද නා කොලේ වගේද මන්ද. ඒකත් ඉතින් හරිම ලස්සනයි. මේකත් මගේ මහත්තයා තමයි මේකත් තෝරගත්තේ. ඉතින් මේ ඒ ෂූටි අත්තක් වගේ තියෙන අන්න ඒකත් ගත්තා ඉතින් අපි. ඒක 1000 ගාණක් කොහෙද මට මතක විදිහට. ඒක ලස්සන මම පෙන්නන්නම් ඉස්සරහට බුදු පිළිම වහන්සේ ළඟ තියලා. මේ තියෙන මටයි මගේ මහත්තයාටයි ගත්ත මග් දෙක. මෙන්න මේක මගේ මහත්තයාට ගත්තේ. මේක මං කලින් පෙන්නුවානේ. මේ එකක් 450ක් වගේ ගාණක් තමයි උනේ. ඉතින් මම මේ ඉක්මනට මේකට ටී දෙකකුත් හදාගත්තා හවසනේ. මේ බලන්න ඉරීලි වැටිලා හරි ලස්සනයි කිචන් එකට. ඉතින් අපි ගෙදර ආවට පස්සේ මගේ මහත්තයයි මැනිකි අපි තුන්දෙනාම බුදු පහන තියෙන තැන අස් කරගන්න ඕනි කියලා හිතුවා. මොකද දැන් අපි ගෙනාපුවත් තියලා එතන ලස්සන කරගන්න ඕනිනේ. ඉතින් මගේ මහත්තයා එතන ලයිට් එකකුත් හයි කළා. ඉතින් හරිම ලස්සනයි. හවසට තමයි ගොඩක්ම ලස්සන. ඊට පස්සේ ඔන්න බලන්නකෝ අපේ මැනිකි අපි දෙන්න කතා කරනවට කැමති නෑ. එයාට අග්ගාලා මැදින් පැනලා මොනවා හරි කියන අවධානය ගන්න. අපේ මැනිකි වැඩිය කැමති නෑ අපි දෙන්න තනියම කතා කර ඉන්නවට. මට හිතෙන්නේ ෂූටි මැනිකිලා ඉන්න කට්ටිය නම් මේක ගැන හොඳටම දන්නවා ඇති. ඔන්න බලන්නකෝ එයා මම කතා කරනකොට කරන දේ. බබා කියන්නකෝ. මේ කියන්නකෝ මේ මොකද්ද? ඒගොල්ලන්ට කියමු එහෙම. ඒගොල්ලන්ට රැට එන්න බැරිද? ඒගොල්ලන්ට රැට එන්න බැරිද බබා? කට්ටිය එකතුනොත් බලන්න. බබා ඒගොල්ලන්ට රැට එන්න බැරිද බබා? හරි ඒකට හරි දැන් කියන්නකෝ රැට එන්න බැරිද ඒගොල්ලන්ට? රැට නම් එන්න පුළුවන් නේද? මේ යන්නේ ප්‍රශ්න නැහැ නේ. යන්නේ ප්‍රශ්න නැහැ. ඔය අපි නුඹලා ඉතින් ඔය කෑ ගැහිලි වලින් පස්සේ මෙන්න මේ මැනිකි තමයි දැන් වීඩියෝ කරන්නේ ෆෝන් එකත් අරගෙන. ඉතින් අපි හවස මේ බුදු පහන ඔක්කොම අස් කරලා දැන් පහන පත්තු කරන්න තමයි හදන්නේ.
ඔය තිබ්බ ගම වයින් කරලා වගේ චූටි දුවනවා. හැමදාම ඔහමයි. ඔව්. තිබ්බ ගමන් ඕක තමයි මෙයා. වයින් කරලා අපි සාමාන්‍යයෙන් මේ සතියේට දවස් 3ක් 4ක් පන්සල් ගියා ඉස්සර ඉඳන්ම. මගේ මහත්තයයි මමයි මැරි කරපු අලුත ඊට පස්සේ මැනිකේ හම්බෙන්න ඉන්නකොට ඉතින් දැනුත් ඒ වගේම අපි යනා පන්සල්. ඉතින් අදත් ඒ වගේ දවසක් අපි හවස අපේ දවස ඉවර කරන්න ඉතින් අපි පන්සල් ගියා. අපේ මැනිකෙත් හරි මාසයි පන්සල් යන්න. එයා කොයි වෙලේත් කියන්නේ අද සදු පන්සල් යන් අද යමු කියලා. ඉතින් අදත් අපි ඒ වගේම හවස පන්සල් ආවා ටිකක් රෑ වෙන්න කිට්ටුව. පන්සලේ නම් මම මෙච්චර දවස් පන්සල් ගියත් වීඩියෝ නම් කරලා නැහැ. හැබැයි දැන් මැනිකේ ඉන්න නිසා මට හිතුණා එකම එක වීඩියෝ එකක් හරි තියාගත්තොත් හොඳයි කියලා අපිට කවදා හරි බලන්න, එයාට බලන්න. ඉතින් මේ පළවෙනි සහ අන්තිම වතාව වෙයි මම වීඩියෝ එකක් කරන පන්සලේ. මැනිකියෝේ ලයිට් එක පිච්චිලා කියලා කියන්නේ එයා අපිත් එක්ක ওই විදිහට වටේ චුට්ටක් ඇවිදින්න යනකොට හැමදාම බලලා මේවට ලයිට් අරන් දාමු කියලා කියනවා අපිත් එක්ක කතා වෙලා. ඉතින් අදත් ඔය එක ලයිට් එකක් නැතුව දැකලා තමයි ඔය කියන්නේ. අපෝ ඔය මොකක්ද තියෙනවා පුතේ? ආ මේ පිංකි පිංකි. ආ ඒවයි කොළ තියෙනවා. අපි වොෂ් කරලා ගමු ඈ. පපාට. අපි දෙනවා නේ. අපේ මැනිකගේ පැන්කලේ පැන් ඉවර වුණාම එයා ඉතින් අම්මගෙනුයි පපාගෙනුයි ටික ටික දාලා ආපහු දෙන්න ඕනි. ඉතින් අම්මයි පපයි විදිහට අපි දෙන්න අපේ බබාගෙන් දකින්න ආසම සහ හොඳම දේ තමයි මේ දේවල්. ඉතින් වෙන මොනවා නැතත් මේ දේවල් ඔයා ඉස්සරහට අරගෙන යයි කියලා අපි හිතනවා. ඉතින් අපිට ලැබෙන හොඳම ලොකුම දේ තමයි ඒක.